ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකයේම කනපිට පෙරලපු හැමදේම වෙනස් කරපු දැවැන්ත සිදුවීමක් ගැන. මේක තමයි අලුත් අදහස්, අලුත් නිර්මාණ වලින් ලෝකය අලුත් කරපු කාර්මික විප්ලවයේ කතාව. මෙහෙම හිතන්නකෝ. එක පාරටම මිනිස්සුන්ට ඕනම දෙයක් මහා පරිමාණයෙන් හදන්න පුළුවන් බලයක් ලැබුණොත් මොනවා වෙයිද? ඒ වගේ බලයක් අපේ ලෝකේ කොයි පැත්තට අරන් යයිද? හොඳයි. ඒ බලය ආවේ ගල්ලංගුරු වලින්, වාෂ්පෙන් සහ ඇත්තටම මිනිසුන්ගේ පුදුම මොලෙන්. ඒත් මේ ලෝකයම වෙනස් කරපු ගිනි පුපුර එකපාරටම හැමතැනම පත්තු වුණේ නැහැ. ඒ හැම දෙයකම ආරම්භය සිද්ධ වුණේ එකම එක තැනකින්. ඉතින් ප්‍රශ්නේ මේකයි, ඇයි වෙන කොහෙවත් නැතුව මේ ලෝකෙම වෙනස් කරපු විප්ලවය පටන් ගත්තේ මහා බ්‍රිතාන්‍යයෙන්? හරි. ඒකට උත්තරේ හොයාගන්න අපි ටිකක් අතීතයට යමු. ඒ කාලේ ලෝක ජනගහනය වැඩි වෙනවා, අලුත් වෙළඳ පොළවල් විවෘත වෙලා මිනිස්සුන්ට බඩු ඕනේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ හැම දෙයක්ම හදන්නේ අතින්. ඉතින් ඉල්ලුම අහසුසට යද්දී නිෂ්පාදනයේ එක තැන පල් වෙනවා. මේක නම් කොහොම හරි විසඳන්න ඕන ප්‍රශ්නයක් වෙලා තිබුණේ. බ්‍රිතාන්‍යා ළඟ මේ අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය හැමදේම හරියට මේකට එකතු වෙලා තිබුණා. හිතන්නකෝ, ආයෝජනය කරන්න සල්ලි තියෙන පිරිසක් ඉන්නවා, යන්ත්‍රවලට බලය දෙන්න ගලංගුරුයි, යකඩයි පොළව යට තියෙනවා, වැඩ කරන්න මිනිස්සු ඉන්නවා, හදපු බඩු විකුණන්න ලෝකෙ වටේම යටත් විජිත තියෙනවා. ඒ වගේම මේ හැමදේම හරියට සිද්ධ වෙන්න ස්ථාවර දේශපාලන වාතාවරණයක්. මේ ඔක්කොම එකට එකතු වුණාම විප්ලවයකට නියම වේදිකාව හැදුනා. හරි. එන්නම අපි දැන් මේ විප්ලවය හදවතටම යමු. මුලින්ම මේ දැවැන්ත වෙනසට මුහුණ දුන්නු ප්‍රධාන කර්මාන්ත තුන මොනවද කියලා බලමු. පළවෙනියටම පීෂ කර්මාන්තය. බ්‍රිතාන්‍යයේ රෙදිවලට තිබුණු ඉල්ලුම කොච්චරද කියනවනම් පුළුවන් තරම් වේගෙන් රෙදි හදන එක තමයි ඒ කාලේ තිබුණු ලොකුම අභියෝගය. මේ තරඟේ පළවෙනි පිම්ම පැන්නේ 1613 දී. ජෝන් කේ කියලා කෙනෙක් හඳුන්වලා දෙනවා පියාඹන නඩාව. එකපාරටම රෙදි වියන වේගය දෙගුණ වෙනවා. නියමයි නේද? ඒත් මේ විසඳුමම අලුත් ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ වේගෙට රෙදි වියන්න අවශ්‍ය නූල් කටිනන්ට දෙන්න බෑ. අන්න ඒ නූල් හිඟයට පිළිතුරක් අරගෙන තමයි 1764 දී ජේම්ස් හාග්‍රීව්ස් එන්නේ. එයා හදනවා ස්පිනිං ජෙනී යන්ත්‍රය. දැන් බලන්න, එක කම්කරුවෙකුට එකපාරට නූල් ගොඩක් කටින්න පුරුණ. ආයෙත් ප්‍රශ්නයකට තවත් විසඳුමක්. හොඳයි. මේ අලුත් යන්ත්‍ර වැඩ කරන්න නම් බලයක් ඕනනේ. තමස් නිව්කමන් කියලා කෙනෙක් ගල් අඟුරු පතල් වලින් වතුර අයින් කරන්න වාෂ්ප එන්ජින් එකක් හැදුවා. ඒක වැඩ කරා. ඒත් ඒක හරියට තෙල් ගිලින රකුසෙක් වගේ හරිම කාර්යක්ෂමයි. හැබැයි ඊට පස්සේ තමයි නියම වීරයා එන්නේ. ජේම්ස් වොට්. ඔහු නිව්කමන්ගේ එන්ජින් එක අරගෙන ඒක මුළුමනින්ම වෙනස් කරලා ඕනෑම කර්මාන්ත ශාලාවක් දුවවන්න පුළුවන් තරම් බලවත් කාර්යක්ෂම නියම යන්ත්‍රයක් බවට පත් කරනවා. ඇත්තටම ජේම්ස් වොඩ්ගේ මේ වාෂ්ප එන්ජින තමයි කාර්මික විප්ලවයේ හදවත බවට පත් වුණේ. ඒකෙන් පස්සේ කර්මාන්ත ශාලා ගංඉවුරු වලව හදන්න ඕන උනේ නැහැ. වාෂ්ප බලයේ තියෙන ඕනම තැනක ඕනම කර්මාන්ත ශාලාවක් පටන් ගන්න නිදහස ලැබුණා. දැන් බලන්න, මේ දැවැන්ත යන්ත්‍ර, පාලම්, රේල් පීලි හදන්න යකඩ විතරක් මදි. ඊට වඩා ශක්තිමත් දෙයක් ඕනේ. අන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි හෙන්රි බෙසම කරලියට එන්නේ. 1856 දී ඔහු ලාභයට වේගයෙන් ශක්තිමත් වාහන හදන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා. මේ අලුත් කාර්මික ලෝකයේ ගොඩනගුනේ ඇත්තටම ඒ වාහන වලින්. හරි. දැන් කර්මාන්ත ශාලාවලින් පුදුම වේගකින් බඩු නිෂ්පාදනය වෙනවා. ඊළඟට ආපු ලොකුම අභියෝගය තමයි මේ හදපු බඩු රට පුරා, ලෝකෙ පුරා ගෙනියන එක. සහ මිනිස්සු අතරේ වේගෙන් තොරතුරු හුවා මරු කරගන්න එක. මේ කාලරාමෝ දිහා බැලුවම පේනව නේද වෙනසේ වේගය ඇදහ ගන්න බෑ. දශක කිහිපයක් ඇතුළත ලෝකෙ හරිම පොඩි තැනක් වුණා. ජෝන් මැකඩම්ගේ පාරවල් නිසා ගමන් බිමන් ලේසි වුණා. ඊට පස්සේ ජෝර්ජ් ස්ටීවන්සන්ගේ දුම්රිය රටවල් හරහා ගිහින් මිනිස්සුන්වයි බඩුවයි අරන් ගියා. ඒත් ඊටත් වඩා පුදුම දේ තමයි සැමියුවෙල් මෝස්ගේ ටෙලිග්‍රාෆ් එකයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ගේ දුරකථනයයි. මේ නිසා තොරතුරු ඇසිල්ලකින් ලෝකයේ හා කෙළවරට ගියා. දුර කියන වචනෙට තිබ්බ තේරුම නැති වෙලාම ගියා. මෙන්න ඉන්න ජෝර්ජ් ස්ටීවන්සන් වාෂ්ප එන්ජින්ම රේල් පීලි උඩට ගෙනාපු පුරෝගාමියා. එයාගේ රොකට් කියන දුම්රිය එන්ජින් මැද්දේ ගල් අඟුරු විතරක් නෙවෙයි, ඒක මුළු ලෝකයම වේගය සහ සම්බන්ධතාවයේ අලුත්ම යුගයකට ඇදගෙන ගියා. හොඳයි. මේ හැම තාක්ෂණික දියුණුවක්ම මේ වේගවත් වෙනසම සමාජයට බලපෑවේ කොහොමද? හැමදේම හොඳ පැත්තට දෝනේ. අපි දැන් ඊකේ අඳුරු පැත්ත ගැන ටිකක් කතා කරමු.
මේ විප්ලවය නිසා සමාජයේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අලුත්ම පන්ති දෙකක් බිහි වුණා. එකක් තමයි කර්මාන්තශාලා, පතල්, IT, සල්ලි ආයෝජනය කරපු ධනපති පන්තිය. අනික් පැත්තේ හිටියේ තමන්ගේ ශ්‍රමය විකුණලා වැටුපක් අරගෙන ජීවත් වෙන්න වුණු කම්කරු පන්තිය. නැත්තම් නිර්ධන පන්තිය. මේ යුගයේ කතාවට පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් කර්මාන්තශාලාවලින් නැගෙන දුමාරය. ඒකෙන් නියෝජනය වුණේ ප්‍රගතිය, අසීමිත ධනය සහ දියුණුව. ඒත් ඒක ආසියම අනිත් පැත්ත තමයි දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කරලා තමන්ගේ අයිති නිල්ලලා සටන් කරපු කම්කරුවන්ගේ කතාව. මේ දෙකම කාර්මික විප්ලවයේ ඇත්තම කතාවයි. කම්කරු පන්තියේ ජීවිතය අත්තටම හරිම දුෂ්කර වුණා. ළමා ශ්‍රමය කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. පොඩි ළමයි, කාන්තාවන්, පිරිමින් හැමෝම දවසට පැය 12-14 වැඩ කළා. ඒත් ඒකට ලැබුණේ හරිම අඩු වැටුපක්. වැඩ කරන තැන් හරිම අනාරක්ෂිතයි. නූතන ඉතිහාසඥයෙක් මේ தත්ත්වය හරි ලස්සනට සාරාංශ කරනවා මෙහිම. කාර්මික විප්ලවය කියන්නේ තාක්ෂණයේ ජයග්‍රහණයක් වගේම මානුෂීය ඛේදවාචයක්. මේ එක වාක්‍යයෙන් ඒ යුගයේ දෙපැත්ත කැපෙන ස්වභාවය හොඳටම පැහැදිලි වෙනවා නේද? ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්න ගැන හිතමු. කාර්මික විප්ලවය තමයි අද අපි ජීවත් වෙන මේ නූතන ලෝකයේ ගොඩනැගුවේ. ඒක නම් ඇත්ත. ඒ දැවන්ත ප්‍රගතිය වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙච්ච මිල මොකද්ද? ඒක අදටත් අපි කල්පනා කරන්න ඕන දෙයක්.